ගත වූ දින කිහිපෙම අලවතගොඩ YouTube නාලිකාවෙන් අපි කතා බහ කළේ පුංචි ඡන්දයට ඉදිරිපත් වන අමරජීව මහත්මයා, ඉමේෂ් මහත්මයා වැනි අපේක්ෂකයන් සම්බන්ධවයි. අපි අදත් මේ කතා බහට තවත් අපේක්ෂක මහත්මයෙකු එකතු කරගන්නවා. ඒ තමයි කසුන්. අපි කසුන් ගැන ඇහුවා. කසුන් කියන්නේ කවුද? මම කසුන් නුවරපක්ෂ කසුන් වික්‍රමරත්න. ඉතින් මගේ ප්‍රදේශය තමයි ඇල්ලකඩේ ප්‍රදේශය. ඉතින් මම පාසල් ගියත් මුලින්ම මෙහි පෙර පාසල් ගියේ ඇල්ලකඩේ. ඊට පස්සේ අලවතුගොඩ කනිෂ්ඨ මහා විද්‍යාලයට ගියේ. ඊට පස්සේ අලවතුගොඩ ජාතික පාසලට ගිහිල්ලා විද්‍යාර්ථ විද්‍යාලයට ගිහිල්ලා ඉතින් උසස් අධ්‍යාපන කටයුතු වල විශ්වවිද්‍යාල දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් කුරුණෑගල වයිම කැම්පස් එකට සහ අතුරුගිරියේ වැවිලි සරසවියට අධ්‍යාපනය ඉවර කළා. මම දැන් සාමාන්‍ය ප්‍රදේශය 25 දෙනෙක්ට විතර ඍජුව රැකියා ලබා දීලා ව්‍යාපාර ශ්‍රේෂ්ඨයට එළමිලා තියෙන්නේ. තේ කර්මාන්ත කුඩා තේ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් විදිහට කටයුතු කරනවා. ඇත්තටම රටට සිද්ධ වෙලා තියෙන ව්‍යසනය දැකපුවාම අපිට හිතුණා අපි ඔක්කොම තරුණයෝ ටික එකතු වෙලා සහ මුළු ගමම එකතු වෙලා අපි මේ මාලිමාවට වැඩ කරමු. මාලිමාවේ ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට වැඩ කරත් අන්තිමේදී ජයග්‍රහණයෙන් පස්සේ අපිව අයින් කරලා දාලා ඒගොල්ලන් වෙනම ගමනක් යනවා කියලා අපිට දැනෙනවා. ඉතින් අපි ඒ වෙලාවේ දේශපාලන වශයෙන් අපි දේශපාලන අනාථයෝ බවට පත් වුණා. දේශපාලන අනාථයෝ වෙන්න ඕන නැහැ. අපිට හැකියාව තියෙනවා අපි කවුද කියලා පෙන්වන්න. ඉතින් මේක මේ කිසිම කාටවත් රජයටවත් පවතින රජයටවත් කාටවත් විරුද්ධව නෙවෙයි. ගමේ ඡන්දේ ගමේ පුද්ගලයෙක් වට ගෙතෙන්නේ. ඉතින් ඒ පුද්ගලයා වට ගෙතෙන ක්‍රමය මොකක්ද කියලා හඳුන්වලා දෙන්න තමයි අපි මේ වෑයම දරන්නේ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වෙලා. ඉතින් මම මේ සැරේ ඉදිරිපත් වෙන්නේ ස්වාධීන කණ්ඩායම් දෙක අකුරුණ ප්‍රාදේශීය සභාවට බැට් එක සලකුණ යටතේ. ඉතින් ඒ සලකුණ යටතේ දේශපාලනයට තරඟ වදින්න සුදුසුයි කියලා තෝරගත්තේ මං හිතන්නේ ගමේ ඡන්දේ පුංචි ඡන්දේ මං හිතන්නේ ගමේ විශ්වාසයක් දිනාගත්ත දක්ෂ පුද්ගලයෙක්ට දෙයක් කරලා හැකි පුද්ගලයෙක්ට සහ සංවේදී නිර්මාණශීලී මිනිසෙක්ට තමයි ඡන්දය දෙන්නේ. පාටකට පක්ෂයකට නෙවෙයි ඡන්දය දෙන්නේ කියන එක මිනිස්සු තීරණය කරලා ඉවරයි. ඒක නිසා මම තෝරගත්තා ස්වාධීන කණ්ඩායමකින් තරගව දෙන්න. මොකද කරන්නේ කියන එකේ ප්ලෑන් එක අපි ළඟ තියෙන්න ඕන. තිබීම යුතු දෙයක්. ඉතින් හැම ගෙදරකටම වගේ අපි කැන්වසින් යද්දි දැකපු දේවල් අපි ඒවා ගොනු කරලා එකතු කරලා අපි ඒවා දත්ත විශ්ලේෂණය කරලා පුරෝකථනය කරන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ දේ තමයි අපි ප්‍රමුඛතාවය දක්වන්නේ කියලා. විශේෂයෙන් ගම් පළාතේ ප්‍රදේශයේ ගත්තොත් තවත් ගමකට යාවෙන්න කලින් කරන්න තිබ්බ වැඩක් බලකඩුව පාර කියන එක ලොකු දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතුරු වෙලා තියෙන ලොකු වැඩක් පාරවල් වලින් ගත්තොත්. ඉතින් ඒ පාර සංවර්ධනය කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම අධ්‍යාපන පැත්ත කිව්වේ අපි හිතමු ජපානයේ වුණත් නාගසාකි හිරෝසිමා වලට පරමාණු බෝම්බ වැටිච්ච වෙලාවේ ඒගොල්ලන් පළවෙනිම පටන් ගත්තේ අධ්‍යාපනයේ පොල්ලතු මේ පැලවල් වල වුණත් පළවෙනිම මේගොල්ලන්ගේ අධ්‍යාපනය තමයි දියුණු කරන්න පටන් ගත්තේ. ඉතින් ලදරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ගත්තොත් එහෙම මැතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ හම්බ වෙන පඩිය කාටද යන්නේ කොයි ළමයාටද ගියේ කියන මේ විනිවිද භාවයකින් යුතුව ඒ කවුන්ට් නම්බරුත් එක්ක මම තේරිපත් වෙලා ඉන්න අවුරුදු 4ෙම පඩි සම්පූර්ණයෙන්ම ළමයි වෙනුවෙන් වියදම් කරනවා. ඊට අමතරව මම ඒකට තව එකතුත් කරනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ තියෙන ළමයි වෙනුවෙන් විශේෂයෙන්ම අපි විශ්වවිද්‍යාලවලට යද්දී අපි විශ්වවිද්‍යාලයට යද්දී අපිට දැනෙච්ච දේ තමයි නවාතැන් පහසුකම් සහ කෑම සහ ඒ සඳහා මූලික පිරිවැය දැරීම. අන්න ඒ කියන කොටස් වලට මම සම්පූර්ණ සහයෝගයක් දෙනවා. නවාතැන් පහසුකම් සහ කෑම බීම සහ මූලිකව ඒ ඇඳුම් අර ගැනීම ඉඳලම විශ්වවිද්‍යාලයේ සමත් වෙන සියලුම දරුවන්ට ඒ පහසුකම සලසලා දෙනවා. වැඩිහිටියන්ගෙන් ගත්තොත් එහෙම අපේ රට දැන් ආර්ථික පීඩනයක තියෙන්නේ. අපිට ආදායමට වැඩිය වියදම් වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම ගම් මට්ටමින් අපිට නිෂ්පාදන ආර්ථිකයකට යන්න වෙනවා. ඒක නිසා අපේ වැඩිහිටියන්ට අනිවාර්යයෙන්ම ව්‍යවසායකින් වෙන්න සිද්ධ වෙනවා. ව්‍යවසායකින් යටතේ වැඩ කරන්න වෙන්න සිද්ධනවා. රට වගේම ගම ලාභදායී තත්වයකට ගන්නපත් වෙනවා. ඊට අමතරව වැඩිහිටියන් පිළිබඳව ගත්තොත් එහෙම සෞඛ්‍ය අතින් ගත්තොත් ලදරුවන් වගේම වැඩිහිටියන් සෑහෙන දෙනෙක් පිරිහිලා තියෙන සෞඛ්‍ය අතින්
ඉතින් ඔවුන්ට නිසි ක්‍රමවේදයකින් සෞඛ්‍ය ගැටලු රාශියක්ම අපි වෙලා තියෙනවා. ඒ සෞඛ්‍ය ගැටලු සියල්ලම निराකරණය කරන්න කටයුතු කරනවා නිරෝගීමත් ජනතාවක් බිහි කිරීම සඳහා. තේමාවක් යටතේ තමයි හැම තරගයකටම තරග කරක් දෙන්න ඕන මැතිවරණයක විශේෂයෙන්ම. ඉතින් මගෙත් එක්ක එක්කාසුණු තරුණ පිරිසත් එක්ක සාකච්ඡා කරපුවාම අපි සියලු දෙනාටම ආපහු ඒගොල්ලන්ගේ තියෙන බලාපොරොත්තුව තමයි ලස්සන ජීවිතයක් ලස්සන ගමක් නිර්මාණය කිරීම. ඉතින් මේ මැතිවරණයේදී තේමාව කරාගත්තේ ලස්සන ගමක් නිර්මාණය කිරීම. ලස්සන ගමක් නිර්මාණය කිරීම කියන එකේ අදහස ලස්සනට භෞතිකව ලස්සනට ගම හදන එක නෙමෙයි. අධ්‍යාපනයේ සමාජීය ආත්මීය වශයෙන් ලස්සනට ගමක් හදන එක තමයි අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ නිසා ලස්සන ගමක් කසුන් කියන තේමාව යටතේ තමයි අපි මේ සැරේ තරඟ වදින්නේ. මගේ කොට්ටාසයට අයිති වෙන ගම් කිව්වොත් විලාන පල්ලේකම ඇල්ල කඩේ, ඊළඟට වලහෙනැල, හදිරම, බලකඩුව කියන ගම්මාන ටික තමයි අයිති වෙන්නේ. ඉතින් ගම්මාන ප්‍රධාන වශයෙන් 4ක් වගේ අයිති වෙනවා. ඉතින් මේ ගම්මාන 4ම මම ප්‍රථම වතාවට අපි ඒ ගම්මානවල නායකයන් හඳුනා ගත්තා. ඒකල ඒ ගම්මානවල නායකයන්ව පිහිටවුවා. ඒ වගේම අපි ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරගත්තා මේ විධාන පල්ලේගම ඇල්ලකඩේට ලැබෙන ප්‍රතිපාදන වලින් බෙදිලා කොටසක් කොහොමද ඒගොල්ලන් අතරට යන්නේ කියලා. ඒක සාමාන්‍ය අර මිල සූත්‍රයක් වගේ ගමකට අපේ විලාන පල්ලේගමට කියලා එන ප්‍රතිපාදන කොහොමද ඒ අය අතර බෙදෙන්නේ කියලා. ඊට අමතරව අපිට වලේනැල කියන්නේ මුස්ලිම් ගම්මානයක්. ඊට අමතරව බාටන් කියලා තියෙනවා අපිට දෙමළ මේ ගම්මානය. ඉතින් ඒ බාටන් වල හඳුනාගෙන තියෙන ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ වයින් මිදෙන්නේ කොහොමද කියන ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන මේ ප්‍රතිපාදන ටික මේ ගම් 4 ඇතුලේ කළමනාකරණය නිසි කළමනාකරණයකින් කටයුතු කිරීම තමයි අපි බලාපොරොත්තු. අපි හෙට දිනේ තවත් මෙවැනි අලුත් තොරතුරුත් සමග ඔබ හමු වෙන්න සූදානම්. සෞර්ද ඔබ තවමත් අලවත්ගොඩ YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සෞර්ද ඔබට මතක් කරන අතරේ තවත් අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙනතුරු ගිහින් එන්නම්. එතෙක් ඔබට ආයුබෝවන්.